අද මම කතා කරන්න තීරණය කරේ මුත්‍රා සමග ලේ පිටවීම නැත්නම් රතු පැහැයෙන් මුත්‍රා පිටවීම සම්බන්ධයෙන්. සුබ දවසක්. මම වකුගඩු ජන්‍ය හා මෞත්‍රලිංගික ශල්‍ය විශේෂඥ වෛද්‍ය මුනිප්‍රිය විල්ලරආරච්චි. අපි වෛද්‍ය විද්‍යාත්මකව මේක කොටස් දෙකකට හඳුන්වනවා. එකක් තමයි පියවි ඇසට පෙනෙන මුත්‍රා සමග ලේ පිටවීම. එහෙම නැත්නම් විසිබල් හිමැට්යූරියා ඕ ග්‍රොස් හිමැට්යූරියා කියලා හඳුන්වනවා. අනිත් කාණ්ඩේ තමයි රසායනිකාගාර තුර මුත්‍රා පරීක්ෂණයක් කළාම ඒකෙන් අඳුනා ගන්නවා රතු සෛල නැත්තම් ලේ පිටවීම තියෙනවා කියලා. ඒක අපි හඳුන්වනවා non visible hematuria කියලා. එහෙම නැත්තම් microscopic hematuria කියලා. ඇයි මේ මුත්‍රා සමග ලේ පිටවීම අපි වැඩිපුර කතා කළ යුත්තේ? ඇත්තටම කියනවා නම් ඔබට මුත්‍රා සමග ලේ පිට වෙනවා නම් ඔබ කලබල වෙන එක නොඅනුමානයි. මොකද මේක පිළිකාමේ තත්වයක මූලික ලක්ෂණයක් විය හැකියයි අපි හැමතෙම වැටහෙන දෙයක්. එතකොට අපි ඉක්මනටම වෛද්‍යවරයෙක් හමු වෙන්න යනවා. මම දැන් කියන්නම් කොච්චර ප්‍රවණතාවයක් තියෙනවද මුත්‍රා සමග ලේ පිටවීමත් එක්ක පිළිකාමේ තත්වයක් වීමට. මම පළවෙනියෙන් කිව්ව විදිහට පියවි ඇසට පෙනෙන මුත්‍රා සමග ලේ යාම 25% ප්‍රමාණයක් මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව පිළිකාමේ තත්වයක් ඇතිවීමට හේතු වෙන්න පුළුවන්. එතකොට රසායනාගාර තුළ හඳුනා ගන්නා පියවි ඇසට නොපෙනෙන මුත්‍රා සමග ලේ යාම නැත්නම් මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව පිළිකාමේ තත්වයක් වීමේ හැකියාව 5යි. එතකොට අපි මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කිරීම තුළින් ඔබට මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව පිළිකාමේ තත්වයක් තියෙනවද? එසේ තියෙනවා නම් ඒවා මූලික අවධියේදී අඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපි ගත්තාම මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව කොහෙද මේ පිළිකා එන්නේ? වකුගඩුවේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වකුගඩුවේ ඉඳලා එන නාලවල වෙන්න පුළුවන්. මුත්‍රාශය වෙන්න පුළුවන්. පිරිමි අය ගත්තාම පුරස්ති ග්‍රන්ථි ආශ්‍රිත දෙයක් වෙන්න පුළුවන්. එතකොට මේ සියලු දේවල් අතරින් බහුලව අපිට දකින්න ලැබෙන්නේ මුත්‍රාශය ආශ්‍රිතව පිළිකා තමයි. ඒ අතරම මම කියන්න ඕනේ මුත්‍රා සමග ලේ පිටවීම කියන්නේ පිළිකාමය තත්වයන්ටම පමණක් සීමා නොවූ තවත් රෝගී තත්ත්වයන් ගණනාවක් තියෙනවා. ඒ අතරින් සුලභවම අපිට හමුවන්නේ මුත්‍රා ආශ්‍රිත ගල් එහෙම නැත්නම් මුත්‍රා ආසාදනයන් නිසා ඇතිවන ලේ පිටවීම. ඉතින් විශේෂයෙන් අපි දැනගත යුතු දේ වෙන්නේ මේ මුත්‍රා ආසාදනයක් නැත්නම් මේ මුත්‍රා ගලක් හින්දා කියා අපි ඉන්න කියොත් අපේ මූලික අවධියේදී පිළිකාමේ තත්ත්වයක් හඳුනගන්න තියෙන එක අපිට මග හැරෙන්න පුළුවන්. ඒක අපේ ජීවිත අවදානමක් ඇති කරන හේතුවක් වෙන්න පුළුවන්. ඒකෙන් අපි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. එතනින් ඔබට ගියාම තරුණ ජීවිතයේ අවුරුදු 30-40 කාලය තුල මුත්‍රා සමග ලේ යාම බොහෝ විට මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ගලක් ඇතිවීම නිසා හෝ මුත්‍රා විස බීජ තත්ත්වයක් වෙනවා. නමුත් අවුරුදු 40-50 පැන්නයන් පස්සේ ඔබට මුත්‍රා සමග ලේ යනවා නම් ඒක ආසාදින තත්වයකට ගල් තත්වයකටත් වඩා පිළිකාමේ තත්වයක් වීමේ හැකියාව වැඩි බව ඔබ වටහා ගත යුතුයි. ඔබට මෙවන් ගැටලුවක් හඳුනා ගන්න ලැබුණොත් ඔබ ඔබේ වෛද්‍යවරයා ළඟට යොමු වීම තුලින් ඔබගේ මේ රෝග තත්ත්වය මුලින්ම හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර මුලදී ලබා ගැනීම තුළින් ඔබේ ජීවිතය සහ ඔබට ඇතිවිය හැකි සංකුලතා අවම කර ගැනීමේ හැකියාව තියෙනවා.